සභාපතිතුමනි අපි මේ කතා කරන්නේ දිස්ත්‍රික්ක 25ටම බලපාන ලද ආපදාවක් ගැනයි. දිස්ත්‍රික්ක 22ක් මේ වෙනකොට ගැසට් කරලා තියෙනවා ආපදාවට ලක්වන ලද වෙසණයට පාත්‍රලා ඇති දිස්ත්‍රික්ක හැටියට. දිස්ත්‍රික්ක 21ක ආපදා කඳවුරු වල ජනතාව රැඳී සිටිනවා. මේක රට පුරාම පැතිරී ගිය වෙසණයක්. අපි අපේ ජීවිත කාලය තුල නොදුටු ආකාරයේ රට පුරාම පැතිරී ගිය වෙසණයක්. මේ වෙනකොට වාර්තා වෙන තොරතුරු වලට අනුව 465ක් මරණ වාර්තා වෙලා තියෙනවා. 366ක් මේ වෙනකොට අතුරුදන් වෙලා ඉන්නවා. මේ වෙසනේ බරපතලකමට මේ වෙසනේ ඛේද වාචකයට සුදුසු හැටියට තමයි මම හිතන්නේ අපි හැමෝම ප්‍රතිචාර දක්වන්නට අවශ්‍ය. අපි හැමෝම මෙතනදී කතා කරන්නට අවශ්‍ය. ඇත්තටම කනගාටු වෙනවා සභාපතිතුමනි පසුගිය දවස් කිහිපය තුලදීම අපේ විපක්ෂයේ සමහර කණ්ඩායම් අපි මතක් කරන්නට ඕනේ විපක්ෂයේ ඉන්න සමහර දේශපාලන පක්ෂ සමහර മന്ത്രിවරුන් ඉතාමත් සහයෝගයෙන් මං හිතන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විතරක් නෙවෙයි නාගරික මන්ත්‍රීවරුන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ප්‍රාදේශීය සභා සභාපතිවරුන් ඉතාමත් යහපත් ලෙස ඉතාමත් සහයෝගයෙන් රජයත් සමග කටයුතු කරමින් ජනතාවට මේ පත්වලා තියෙන ආපදාවෙන් මුදවා ගැනීමට කටයුතු කරමින් ඉන්නවා සහ කටයුතු කළා. අපි ඔවුන්ට අපේ ප්‍රශංසාව සහ අපේ ඇගයීම ඇත්තටම පුද කරන්නට අවශ්‍යයි. එහෙම කරන අතරතුර ඉතාමත් විපක්ෂ අපකීර්තියට පත් කරන කණ්ඩායමකුත් ඉන්නවා. ඒක අපි මතක් කරගෙන යන්නට අවශ්‍යයි. මේ දැන් ටිකකට ඉස්සෙල්ලත් දිලිත් ජයවීර මන්ත්‍රීතුමා කතා කළා. මම හිතන්නේ ඔහු ගැන විශේෂයෙන් අද කතා කරන්නට අවශ්‍යයි. ඔහු මේ අද මන්ත්‍රීවරු කිහිප දෙනෙක්. මතන කින්ස් නෙල්සන් මන්ත්‍රීතුමා අපේ බොහොම මිත්‍ර මන්ත්‍රීතුමෙක්. කින්ස් නෙල්සන් මන්ත්‍රීතුමා ඉඳගෙන කිව්වා නොවැම්බර් 12 වෙනිදා වෝනින් එකක් දාලා තිබුණා කියලා මෙතන මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ම ඒ අදහස අද පළ කළා. ඒ වගේම තමයි දින කිහිපයකට පෙර පාර්ලිමේන්තුවේදී මෙතන අපිට මතක නම් විශාල ගාලගෝට්ටියක් ඇති කළා. නොවැම්බර් 12 වෙනිදා වෝනින් එකක් ඇවිල්ලා තිබුණා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් මේ වෝනින් එකක් ඇවිල්ලා තිබුණා. අනුතුරු වීමක් කළා තිබුණා. නිවේදනයක් කළා තිබුණා. ඒකට අනුව රජය ක්‍රියාත්මක වුණේ නැහැ කියන අදහස ජනගත කරන්නට සමාජගත කරන්නට මම නම් කරලම කියනවා දිලිත් ජයවීර මන්ත්‍රීතුමාගේ දෙරණ නාලිකාව විසින් තමයි ඒ කාරණය ඉෂ්ට කළේ. හරිද? එතකොට එහෙම කරපු නෑ මෙහෙමයි ඔබතුමා මෙහෙමයි වැරදි අර්ථ නිරූපණය කරා නම් විනාඩි තත්පර 15කින් කියන්න. එහෙම නැත්නම් නම කියූ පමණින් ඔබතුමාට නම කියූ පමණින් නෙමෙයි මේක කරන්නේ මා බරපතල චෝදනාවක් නේ. මේ විශාල චෝදනාවක් නේ මේ කරන්නේ. තත්පර 15 කරන් කියන්නකො ඔබතුමා. මයික් එක දීලා තියෙන්නේ. ගරු මූලාශ්‍රාවට මන්ත්‍රීතුමියනි මන්ත්‍රීතුමනි මේ මන්ත්‍රීතුමිය ඔන්න ඕක තමයි දුෂ්ට දේශපාලනය කියන්නේ. මේ දුෂ්ට දේශපාලනේ වර ගත ප්‍රවේශයම දුෂ්ටයිනේ. දැන් ඔබතුමා කියපු දේ වැරදි නම් වැරදි කියන්නේ හරි නම් හරි කියන්නේ. කොහොමද මම ඇවිල්ලා මේ දෙරනේ නිවුස් කියන කෙනෙක්ද? මම දෙරනේ නිවුස් කියන කෙනාද? ඔබතුමා එක ප්‍රතික්ෂේප කරනවනේ. මේ මොනවාසර මන්ත්‍රීතුමනි මම හරි මන්ත්‍රීතුමනි මොනවාසර මන්ත්‍රීතුමනි පොඩ්ඩක් අහන්න. දෙන්නතුමා වැදගත් දෙයක් කියන්නේ නැහැ. සභාපතිතුමනි දිලිත් ජයවීර මන්ත්‍රීතුමා මේ කෑ ගහන මන්ත්‍රීතුමා කිසිම විනයක් නැහැ පාර්ලිමේන්තුව ආපදාවට පස්සේ හැසිරෙන්න කොහොමද කියලා තේරුමක් නැහැ. මන්ත්‍රීතුමා මේ සභාපතිතුමනි දිලිත් ජයවීර මන්ත්‍රීතුමාගේ දෙරණ නාලිකාවේ තමයි මේ මතේ අදහස ප්‍රකාශ කළේ. එතුමා වගකීම වාර ගන්න අවශ්‍යයි. මොකද මේක ජාතික වැසනයක්. 366ක් අදටත් මිසින් 465ක් මිය ගිහිලා තියෙනවා. ජාතික වැසනයකදී වගකීම බාර ගන්න. සභාපතිතුමනි මට මගේ කාලය ලබා දෙන්න. සභාපතිතුමනි මේ නොවැම්බර් 12 වෙනිදා වෝඩින් එකක් දුන්න කියන කාරණය. නොවැම්බර් 12 වෙනිදා වෝඩින් එකක් දුන්න කියන කාරණය මම හිතනවා මේ සමහර മന്ത്രിවරු මේ മന്ത്രിතුමා විසින් ඒ മന്ത്രിතුමාට අදාළ ආයතනය විසින් සහ മന്ത്രിතුමා විසින් ඒ පළ කරන ලද අදහස් වලට රැවටිලා තමයි මෙතන මේ අදහස ප්‍රකාශ කරන්න කියලා. ඉතින් මම අභියෝග කරනවා. නොවැම්බර් 12 වෙනිදා මොකක්ද ආපු වෝනින් එක? කවුද කිව්වේ? කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ මොකක්ද මේ ආපු වෝනින් එක කියලා මෙතන කියන්නට ඕන. මම සභාගත කරනවා මේ දෙරණ නාලිකාවේ නොවැම්බර් 12 වෙනිදා සිදුවෙච්ච සාකච්ඡාව මේ කියන මාධ්‍ය සාකච්ඡාව මාධ්‍යවේදියෙක් අහන ප්‍රශ්නයකට දෙන උත්තරය මේකේ කොහොමද වෝනින් එක තියෙන්නේ කියලා මං හිතන්නේ මේ කියපු කාරණය විශේෂයෙන් දිලිත් ජයවීර මන්ත්‍රීතුමා අපිට ප්‍රකාශ කරන්න පැහැදිලි කරලා කියන්න එච්චරයි මම මේ ගැන කතා කරන්නේ මේක ඉතාම කැත
කැත දේශපාලනයක් සභාපතිතුමනි. ඉතාම කැත දේශපාලනයක් විපක්ෂය විසින් කරනවා. ජනතාව වෙසෙනට පත් වෙලා ඉන්නකොට මිනීමතින් දේශපාලනය කරනවා. මිනීමතින් දේශපාලනය කරනවා. මම හිතන්නේ මේක ඉතාම මම ඔබතුමාට අවස්ථාව දෙන්නම් කතාවෙන් පස්සේ තත්පරයක්. ඉතාම තරකයි. පැහැදිලි කරන්න ඔබතුමාට අවස්ථාව දෙන්නම් මේ කතාවෙන් පස්සේ කාර්ය සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. කතාවේදී කියනවා මේ මන්ත්‍රීතුමා තමන්ගේ කතාවේදී කියනවා සභානායකතුමා ව්‍යාජයක් බොරුවක් අතිශයෝක්තියක් කිව්වලු. අපි අභියෝග කරනවා. ඔබතුමා ඇත්තනම් කියන්නේ විපක්ෂය ඇත්තනම් කියන්නේ නොවැම්බර් 12 වෙනිදා මේ කියපු වෝනින් එක මොකද්ද කියලා කියන්නේ. ඒ ආකාරයට නොවැම්බර් 12 වෙනිදා කිසිදු වෝනින් එකක් ඇවිල්ලා නැහැ. සභාපතිතුමනි මේ වැසෙන නිසා මැරිච්ච ඔබතුමීට තව විනාඩි දෙකක බොහොම කාලයක්. ස්තුතියි. සභාපතිතුමනි මේ වැසෙන නිසා මේ රටටම බලපාපු මේ වැසෙන නිසා මැරිච්ච මිනිස්සු ඉන්නවා. ඔවුන්ගේ පවුල්වල සමාජිකයෝ ඉන්නවා. ඔවුන් අදටත් දුකෙන් ඉන්නේ, සංවේගයෙන් ඉන්නේ. තමන්ගේ මියගිය ඥාතීන්ට වෙච්ච දේ ගැන දුකෙන් ඉන්නේ. හරිද? ඒ මිනිස්සුන්ට මේ පතුරවන විෂ බීජ, මේ විසකුරු විෂ බීජ ලංකාවේ ජනතාවට පතුරවන්නේ මේ විෂ බීජ. කවුද මේවට වග කියන්නේ? මේ ජාතික වෙසෙන අවස්ථාවකදී මාධ්‍ය හැසිරිය යුතු ආකාරයද? මේ ජාතික වෙසෙන අවස්ථාවකදී විපක්ෂය හැසිරිය යුතු ආකාරයද? රජයට සහයෝගය ලබා දෙන්නේ නැතිව, රජයත් එක්ක කටයුතු කරන්නේ නැතුව ජනාධිපතිතුමා හැම පක්ෂයක්ම කතා කරලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා හැම පක්ෂයකම මන්ත්‍රීතුමෙක් එක්කම කතා කළා. කැඳවලා සියලුම පක්ෂවලට කතා කළා. සහයෝගය ලබා ගත්තා. ඔවුන්ගේ අදහස් වලට ඇහුම්කන් දුන්නා. එවැනි නම්‍යශීලී එවැනි ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙතක් රජය විසින් පෙන්වලා තියෙද්දි ආධාර ලබා දීමේදී පක්ෂ ભેද බලන්නේ නැතුව හැමෝටම ආධාර ලබා දීලා තියෙනවා. ප්‍රාදේශීය ලේකම්වරුන්ට, දිස්ත්‍රික් ලේකම්වරුන්ට කිසිදු දේශපාලන බලපෑමකින් තොරව ජනතාව මූලික කරගෙන වැඩ කිරීමට අපි ඉඩකඩ ලබා දීලා තියෙනවා. අපේ උපරිම සහයෝගය අපි ලබා දීලා තියෙනවා. මේ නිලධාරීතුමන්ලා ඒක දන්නවා. එහෙම තියෙද්දි තමයි මේ නුවර දිසාපතිතුමාට ඒ කරන ලද හිරිහැරය, මේ විපක්ෂ මන්ත්‍රීවරුන් ගිහිල්ලා කරන ලද හිරිහැරය, මේ රාජ්‍ය නිලධාරීන් මේ වෙලාවේ ආතතියකින් පීඩාවකින් ඉන්නේ. ඔවුන්ගේ දරුවනුත් ඉන්නවා මේ ආතතිය මේ ව්‍යසනයට ලක් වෙලා. ඔවුන්ගේ පවුලේ උදවියත් ඉන්නවා මේ ව්‍යසනයට ලක් වෙලා. ඒක ගැන හිතන්නේත් නැතිව තමයි මේ ආකාරයට මේ විපක්ෂයේ කටයුතු කරන්නේ සභාපතිතුමනි. මම ඇත්තටම හිතනවා විපක්ෂයේ වගකීමක් තියෙන മന്ത്രിවරුන් මේ උත්සාහය පරාජය කරයි කියලා. අපි හිතනවා ඔබතුමන්ලා මේ වගකීම ගනී කියලා. මහත්මා දේශපාලනයක් තවමත් ලංකාවේ ඉතුරු වෙලා තියෙනවා කියලා. බොහොම ස්තුතියි සභාපතිතුමනි කාලය ලබා දුන්නා. ඔබතුමා තත්පර 30ක් අරගෙන ඔබතුමාගේ නම කියලා සඳහන් කරපු දේ සම්බන්ධ විතරක් කතා කරන්න. උලාසර මන්ත්‍රීතුමනි මට තත්පර දෙකේ උත්තර දෙන්න බෑ. එතුමිය මගෙන් පැහැදිලි කිරීමක් ඊට වැඩිය බෑ. ඔබතුමා තත්පර 30 ගන්නව නම් ගන්න. එතුමිය ඉල්ලා සිටියා පැහැදිලි කිරීමක්. කියන්නේ තත්පර 30 පැහැදිලි කිරීම කරන්න දෙන්න. මට පැහැදිලි කිරීම කරන්න දෙන්න කරු මුලාසන මන්ත්‍රීතුමනි. ඔබතුමා මේ වෙලාවට පැහැදිලි කිරීම කරන්න දැන්. ඔව් පැහැදිලි කිරීම කරන්න දෙන්න කරු මුලාසන මන්ත්‍රීතුමනි. දැන් එතුමිය කියන කරුණ දෙරණ නාලිකාවේ ඒ කරන ලද සංවාදයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නිලධාරී එක්ක කරපු සංවාදයක් අලලයි එතුමිය ඒ ප්‍රකාශය කරන්නේ. එතුමියට ඒ ප්‍රකාශය කරනවා නම් මාව පටලවා ගන්න එපා. එතුමියට පුළුවන් ඒ ප්‍රකාශය කරපු අයට විරුද්ධව කටයුතු කරන්න. පොඩක් ඉන්න කරු මුරාසර මන්ත්‍රීතුමනි. හැබැයි මේ බලන්න මේ ගත්ත උත්සාහය මොකද්ද? මේ ගත්ත උත්සාහය අන්න අර දුෂ්ට දේශපාලනය. දෙවනි කරුණ මට පැහැදිලි කිරීමක් කරලා දෙන්න කරු මුරාසරට මන්ත්‍රීතුමනි. දෙවනි කරුණ මේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රීවරයා වාඩි වෙලා හිටියේ මහදිසාපතිතුමාගේ පුතේද නැද්ද කියලා. හැමෝටම ලේසි වගකීම් විරහිත ලෙස හැසිරිලා වගකීම් විරහිත ලෙස කටයුතු කරලා මෙතනට ඇවිල්ලා මගේ වෙලාවට ලබා දීලා තියෙනවා. ඒ සම්බන්ධ ඔබතුමිය අවසන් කරන්න ඉක්මනට වගකීම් විරහිත ලෙස කටයුතු කරලා මාධ්‍ය විශේෂයෙන්ම සහ මාධ්‍ය හිමිකරුවන්ටත් මම හිතන්නේ ජනාධිපතිතුමා විශේෂයෙන් කතා කරලා තියෙනවා මේ සම්බන්ධයෙන්. සභාපතිතුමා මගේ වෙලාව ලබා දෙන්න මට. මගේ වෙලාව ලබා දෙන්න. අලුතෙන් වෙන වෙලාවක් දෙන්න බෑ මුලසුනේට. දෙන්න පුළුවන් පැහැදිලි කිරීම විතරයි ඔබතුමිය අවසන් කරන්න දැන්.